මේ ලෝකෙ මිලියන ගාණක් මිනිස්සු අන්දුම් කුන්දුම් කරපු ඒ සුපිරි මැජික් එක පිටිපස්සේ තිබිච්ච රහස මොකක්ද කියලා හොයාගෙන යන තමයි මේ වීඩියෝ එකෙන් බලන්නේ. වීඩියෝ කතා Facebook එකත් එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලා දකින්න ඇති සතියකට විතර කලින් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරා ක්‍රිස් ඒන්ජල්ගේ සුපිරි මැජික් එක. ඉතින් ඔයගොල්ලෝ දැක්කේ මැජික් එක. මේ මැජික් එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම මේ මෙතන ඇති පොඩ්ඩක් අන්නේ වීඩියෝ එක හොයාගන්න. මේ ටයිටල් එකෙන් YouTube එකේ සර්ච් කරාම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ යට මම link එක ෂෙයා කරලා දෙයි. අනිවාර්යෙන් මේ මැජික් එක බලලා ඉන්න. මොකද මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ මැජික් එක බැලුවොත් ඔයගොල්ලන්ට ඒ තියෙන එකේ ආතල් එක නැති වෙනවා. ඉතින් අනිවාර්යෙන් මෙතන නවත්තලා මේ මැජික් එක බලලා ඇවිල්ලා මේක කතා කරමු. එතකොට බොහෝ දේවල් ඔයගොල්ලන්ට මනසට ඇතුල් වෙයි. මේ මැජික් එක බලන ගමනොත් හිතන්න කොහොමද මේක වෙන්නේ නැති කියලා. ඉතින් මැජික් ගැන අපි කතා කරන්නේ වීඩියෝ කතා වලින් වීඩියෝ රාශියක් කරා ප්ලේලිස්ට් එකක් ඇති. මගේ videokatha.com page එකට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් අපි මැජික් කතා කරන්න වෙන දෙයක් හින්දා නෙමෙයි. මේ මැජික් කරුවෝ කියන්නේ සුපිරි. හැමදාම මම කියනවා. ඒගොල්ලෝ හරි සුපිරි කලාකාරයෝ. ඒගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එක කියලා වැඩක් නැහැ. ඉතින් මැජික් ගැන අපි කතා කරන්න ඕන එකක් මේව ඉගෙන ගනිද්දී අපේ මනසට හරි අලුත් දේවල් එකතු වෙනවා. ඒ වගේම තමයි අපේ අර හොයාගෙන යන්න තියෙන ඒ තියුණු නුවණ වැඩි වෙනවා අලුතෙන් දේවල් එකතු කරගන්න. ඉතින් ඒ වගේම තමයි අපි රහස් පරීක්ෂකයෝනේ. හැමෝම මිනිස්සු. ඉතින් අලුත් දේවල් හොයන්න මේ වගේ රහස් පිටිපස්සේ තියෙන්නේ මොනවද කියලා අපි දැනගන්න හරි කැමතියි. ඉතින් මෙහෙම මැජික් අපි නොදැනගත්තොත් මොකද වෙන්නේ? අර පරණ තිබිච්ච මැජික්ම තමයි අපිට බලන්න වෙන්නේ. අපි මිනිස්සු මැජික් ගැන හාරැවුස්සුවේ නැත්තම් මේ කරුණු ලෝකෙට විවෘත වුණේ නැත්තම් අපිට දාමත් බලන්න වෙයි දැනට අවුරුදු 50ක් විතර කලින් තිබිච්ච අර කප් ඇන්ඩ් බෝල් වගේ ඉතාමත්ම සිම්පල් මැජික් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මැජික් හොයාගන්නකම් මිනිස්සු දැනගන්නකම් මැජික් කරුවෝ කරන්නේ අර පරණ මැජික්මයි. යාල්පනගේ මැජික්මයි. ඉතින් මැජික් කරුවෝ අලුත් වෙනවා. අපි මැජික් පිටිපස්සේ තියෙන තාක්ෂණය අල්ලගත්තට පස්සේ. ක්‍රිස් ඒන්ජල් කියන්නේ හරි සුපිරි මැජික් කරුවෙක්. එයා බොහෝ විට අර එළියට ගිහිල්ලා එලි පහලේ කරන මැජික් තමයි යාගේ බොහෝ විට තියෙන්නේ. ස්ටේජ් එකක් උඩ කරන අර ස්ටේජ් පර්ෆෝමන්ස් මැජික් වලට වඩා. ඉතින් මමත් පොඩ්ඩක් රිසර්ච් කළා. ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන කරුණුත් එකතු කරා මගේ අයිඩියාත් එක්ක තමයි මේ ගැන කතා බහ කරන්නේ. ඉතින් මේ මැජික් ඇක්ට් එක ඔයගොල්ලෝ බැලුවා නම් දන්නවා අනිවාර්යයෙන්ම දෙන්නෙක් ඉන්නවා. ලස්සන කාන්තාවක් තහ කොල්ලෙක් ඉන්නවා. මේ දෙන්න දෙකට කඩලා ඒ දෙන්නගේ ඇඟේ කොටස් දෙක වෙන වෙනම දෙන්නට සවි කරන බවක් තමයි මේ මැජික් එකේ තියෙන්නේ. හරි අපූර්වට නියමටම කරලා තියෙනවා. ඉතින් මේ මැජික් එක ඔයගොල්ලෝ බැලුවා නම් හරියට හොඳට හිත යොමු කරලා මේකේ රහසය සමහර කොටස් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් මේකේ අර අත්තරදීම් දෙක තුනක් ක්‍රිස් ඒන්ජල්ට වෙනවා. මේ ස්ක්‍රිප්ට් එක ලියද්දි සමහර විට ඒ ගැන අමතක වෙන්නේ නැති. පළවෙනි ප්‍රධානම දේ තමයි මේකේ ආරම්භයේ තිබිච්ච එක ෆ්‍රේම් එකකුත් අවසානයේ තියෙන ෆ්‍රේම් එකකුත් එකට ලං කරලා බැලුවොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ප්‍රධාන කාරණාවක් තියෙනවා. සෙවණැල්ල. මොකද හිතන්නේ ඔයගොල්ලෝ බැලුව ගමන්. සමහර විට මේක පටන් ගන්න ඇත්තේ මේ මැජික් ඇක්ට් එක විනාඩි 3ක් තප්පර ගාණක් විතර වීඩියෝ එකට ගානට කතාව හදලා අපිට පෙන්නුවට පටන් අරන් තියෙන්නේ හවස නිකන් 12ට එකට විතර වගේ. නමුත් ඉවර වෙලා තියෙන්නේ හවස 4ට විතර වගේ. බලන්නකෝ හෙවණැල්ලේ. අර ෂාප් හෙවණැල්ල නෑ හවස් වෙද්දි. ඉතින් පැය 3ක් 4ක් කාලයක් පුරාවට කරපු ඇක්ට් එකක් මේක. එතනින්ම බොහෝ දේවල් ඕගලන්ට හිතා ගන්න පුළුවන් වෙයි. විනාඩි 3කට පැය 3-4ක් කාලයක් ඇතුළත කරපු ඇක්ට් එකක් හදනවා කියන්නේ එතන අනිවාර්යෙන් කැමරා ට්‍රික්ස් තියෙනවා, එඩිටින් තියෙනවා. ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක් එහෙනම් ඒකේ පිටිපස්සේ තියෙන්නේ නැති. එතකොට බලන අය මේ වගේ විනාඩි 3ක මැජික් ඇක්ට් එකක් බලන්න පැය 3-4ක් උතන රැඳිලා ඉඳීවිද එකම විදියට. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බලන අයත් අනිවාර්යයෙන්ම ක්‍රිස් ඒන්ජල්ගේ ටීම් එකේ අය තමයි මෙතන ඉන්නේ. කැමරාකරුවෝ ඉන්නවා 1 2 3ක් විතර පරිගණක තියාගෙන ඉන්නවා. බූම් මයික් එකක් පේන්න තියෙනවා. ඒ කොහොම වුණත් අන්තිමට මේ දෙකට කඩන කාන්තාවගේ මොබයිල් ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු වීඩියෝ ක්ලිප් මේ වීඩියෝ ක්ලිප් එකට අඩංගු වෙලා තිනවා. ඒ කියන්නේ ඉතින් අර දෙකට කැඩුවට මේ මිනිස්සයා එයාගේ ෆෝන් එකේ තියෙන වීඩියෝ ක්‍රිස් ඒන්ජල් එක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඒකෙනුත් බොහෝ විට පේනවා මේක ඇක්ට් එකක් කියලා. මේක ඉන්නේ නලු නිලියෝ කියලා තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කොහොම වුණත් තවත් ලොකු මිස්ටේක් එකක් වෙනවා. මං හිතන්නේ මේ ස්ක්‍රිප්ට් එක ලියද්දි අමතක වෙන්නේ නැති නැත්තම් කලබලෙට මේක කඩමුඩිය කරද්දි ඒක අතපහුව වෙන්නේ නැති. මේකේ මේ කාන්තාව මේ ලස්සන
ගෑනු කෙනෙක් ඉන්නේ. එයාගේ එක අතක තමයි පටන් ගනිද්දි වලලු ටික තියෙන්නේ කොහොම හරි පැටලවිලා ගිහිල්ලා අර බඩගාගෙන යන උඩ කොටසේ වලල්ල අනිත් අතට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ කොහොම හරි කඩමුඩියේ මේක මාරු වෙලා තියෙනවා. ඉතින් එතනිනුත් අපිට මේකේ ගොඩක් ලොකු රහස් එලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේකේ මේ වීඩියෝ එක හරියට ඔයගොල්ලෝ බැලුවා නම් විනාඩි 1යි තත්පර 52 දී විතර කැමරා එකේ ඇන්ගල් එක වෙන කැමරා එකකට යනවා. එතකොටම තමයි අර ෂැඩෝස් ටික ලොකුවටම වෙනස් වෙලා අර හවස් වෙච්ච බවක් පේන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කාන්තාව නිදි කරපු බෙන්ච් එකේ සාමාන්‍ය කාන්තාවක් ඉන්නේ. ඉතින් එයාව අයින් කරලා අර භාග කොටස් දෙක වෙන වෙනම එකට අමුණලා ඒ සෙටප් එක හදන්න මං හිතන්නේ පැයක් දෙකක් යන්නේ නැති. ඉතින් ඒකෙන් තමයි අර කැමරා ආන්ගල් එක මාරු වෙන අවස්ථාවේදීම මේ වීඩියෝ එඩිටිං එකේ ඊළඟ ෂොට් එකට යද්දි ඒ කියන්නේ පැය ගාණක් ගත වෙලා තියෙනවා. අර ෂැඩෝ එක ටක් ගාලා වෙනස් වෙන්නේ එතෙන්දි තමයි. ඒ කියන්නේ ඒ කාල වකවනු ගොඩක් වෙලා යන්නේ නැති. ඉතින් කොහොමද මෙයා මේක කරන්නේ නැත්තේ? දැන් අපි දන්නවා අනිවාර්යයෙන්ම මේක වීඩියෝ එඩිට් කරලා කට්ටිය එක්ක වට වෙලා කරපු මේ විද්‍යාවක් කියලා. ඉතින් මේකේ කාන්තාවගේ හැබැයි විශේෂ දෙයක් තියෙනවා. මේ යට කොටස නම් සමහර විට හදපු පද්ධතියක් කකුල් දෙක කැඩුවන්ට පස්සේ. ඉතින් ඒක තමයි අර එයා කකුල් දෙකෙන් අල්ලන් ඉන්න පුද්ගලයා අතාරින්නේ නැත්තේ ඒක කඳෙන් වෙන් වුණා. මොකද එයා තමයි අතින් හිමීට කකුල් දෙක හොල්ලන්නේ. සමහර විට ඩමි හදන්න පුළුවන් අපේ ඇඟ ඒ විදියටම තියෙන්නේ වගේ ස්ට්‍රක්චර් එකකින් කකුල් දෙක අදලා සායෙන් වහලා ඒක පොඩ්ඩක් මූව් කරනවා. කකුල් දෙක හෙල්ලෙනවා බව පෙන්නනවා. උඩ කොටස පොඩ්ඩක් විශේෂයි. සමහර අය කියන විදිහට මේවා මේ රහස් හොයන යන අය කියන විදිහට සමහර විට මේ උඩ කොටසේ ඉන්නේ ඇත්තටම අර කකුල් නැති අය ඉන්නේ. අද ලෝකේ බොහෝ ජීවත් වෙනවා කකුල් යට කොටස නැති අය. එහෙම කෙනෙක් අරගෙන කියලා තමයි බොහෝ අය කියන්නේ. මොකද මේක පේන විදිහට එතන නම් කැමරා ට්‍රික්ස් එකක් නෑ. අනිවාර්යයෙන්ම උඩ කොටස විතරක් තියෙන කාන්තාවක් අරගෙන තියෙනවා. මේක බොහෝ විට මේ මුලදී ගත් කාන්තාවගේ මුහුණත් මේ උඩ කොටස පමණක් ඉන්න කාන්තාවගේ මුහුණත් එකට ලං කරලා බැලුවම අපිට නොතේරුණත් කාන්තාවකට කතා කරලා අහන්නකෝ ඕගොල්ලන්ගේ නංගි කෙනෙකුට අක්ක කෙනෙකුට කතා කරලා අහන්නකෝ ඒගොල්ලන්ට ටක් ගාලා කියාවේ මේ මූණු දෙකක් කියලා මේකප් කරපු විදියෙන් සහ කොණ්ඩේ ওই කොටස් ටික බැලුවට පස්සේ අනිවාර්යෙන් මෙතන දෙන්නේ කියලා තමයි පේන්නේ. ඉතින් ඒ වගේම අර පිරිමි කෙනා දෙකට කැඩෙන එකේදී එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේකේ අර උඩ කොටස විතරක් ඉන්න භාග කෑල්ලේ ඉන්න මේ ඒ පිරිමි කෙනා නම් බොහෝ විට ඩමි එකක් පාවිච්චි කරලා උස්සගෙන යද්දී ඔළුව වීඩියෝ එඩිට් කරලා සෙට් කරලාද කියලා එකක් හිතෙනවා. එහෙමත් නොවෙන්න පුළුවන්. සමහර විට එතනත් එයා අරගෙන තියෙන්නේ අර උඩ කොටස විතරක් තියෙන පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. මේ තර්ක දෙකෙන් මොකක් හරිද කියන එක ඕගොල්ලන්ට බාරයි. ඕගොල්ලෝ ඔයාලා පොඩ්ඩක් ඒ ගැන තවත් හොයලා බලලා මටත් කියන්න ඕගොල්ලන් හිතන විදිය. ඉතින් අර පිරිමි කෙනාගේ කකුල් දෙක නම් වැඩ කරන බව සහ එතනින් එහාට පොඩ්ඩක් පෙන්නනවා වීඩියෝ එකේ. ඒක නම් අර ග්‍රීන් කී කරපු ආකාරයක් තමයි පෙන්වන්නේ. කොළ පාට ටී-ෂර්ට් එකක් වගේ ඒ වගේ තද ඇඳුමක් ඇඳලා එතනින් එහාට කපලා සෙට් කරපු බවක් තමයි පේන්නේ. ඒක නම් එතන එඩිට් එකක් තියෙන්නේ. මේ කාන්තාවගේ කකුල් කොටස අර වගේ ඩමි එකකින් හැදුවට මෙතන නම් පිරිමි කෙනාගේ අනිවාර්යෙන් කී කරපු බවක් තමයි වීඩියෝ එඩිට් කරලා තමයි එතන කැල්ල පේන්නේ. ඉතින් ඒ අර පිරිමි කෙනාගේ උඩ කොටසත් අර මුලින්ම පටන් ගන්න පිරිමි කෙනා සාමාන්‍ය පිරිමි කෙනෙක්. ඉතින් ඒ දෙන්නගේ කොණ්ඩේ පොඩ්ඩක් බැලුවට පස්සෙත් ඔයගලන් තේරුම් ගන්න පුළුවන්. එක්කෙනෙක්ගේ කොණ්ඩ පොඩක් කර්ල් බවක් පෙන්වනවා. අනිත් එක්කෙනාගේ ස්ට්‍රේට් බවක් පෙන්වනවා. ඒකත් ඉතින් අපිට පොඩ්ඩක් කරුණු හොයද්දි පේන දෙයක්. අනිත් ප්‍රධානම කාරණේ තමයි අර අවසානයේ අර ඒ පිරිමි කෙනා අරගේ උඩ කොටස ගිහිල්ලා අර බංකෝ උඩින් තිබ්බට පස්සේ එයා බුකු විට වාඩි වෙලා ඉන්න විදිය සහ ටී-ෂර්ට් එක අල්ලන් ඉන්න විදියෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති. ටී-ෂර්ට් එකේ යටට තියලා තද කරලා එතෙන්දී ඉන්නේ අර ඇත්තටම මේ කකුල් දෙකත් එක්ක කෙනා එයා හැරිලා ටී-ෂර්ට් එක අල්ලන් ඉන්නවා. පස්සේ තමයි කැරකිලා හාන්ස් වෙන්නේ. ඉතින් එතන ඉන්නේ අර හොඳට කකුල් දෙක තියෙන කෙනෙක්. අන්තිමට ඉතින් අර යට කොටස් දෙක මාරු කරගෙන ඇඳුම් මේ යට කොටස් දෙක මාරු කරගෙන තමයි ඒගොල්ලෝ කතා බහ කරන්නේ. එතකොට අපිට හිතෙනවා මේ ගෑනු කෙනා කලිසම ඇඳගෙන පිරිමි කෙනා ඒ සාය ඇඳගෙන. ඉතින් එතකොට හිතෙනවා අර මාරු වෙච්ච බවක්. ඉතින් කොහොම හරි මේ කියපු කාරණා ටික පොඩ්ඩක් එක පෙළට දාලා වීඩියෝ එකේ ආයෙ බලන්න. ඕගලන්ටත් මේ තර්කය මොකක්ද කියලා හිතෙන්න පුළුවන්. සමහර විට මට නොපෙනෙන දේවල්, මට වැරදිච්ච දේවල්, මට අහු නොවිච්ච දේවල් ඕගොල්ලන්ට පේන්න පුළුවන් හරියට මේ ගැන කල්පනා කරලා බැලුවොත්. ඉතින් ඕගොල්ලෝ දකින්න මට
හරි නොගිය මගේ විග්‍රහ නොවෙච්ච කරුණු තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් විදිහට දාන්න මමත් බලන්න වීඩියෝ එක බලන අනිත් යාළුවොත් බලාවි මේක කොහොමද වෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේකෙන් ගොඩක් මම බලාපොරොත්තු වෙන මම මැජික් පිටිපස්සේ තියෙන රහස් දැනගන්න හරි කැමති මැජික් එකක් බලනවා ඒකේ තියෙන ඒ තෘප්තිය ඒකත් ගන්නවා ඒ වගේම තමයි මේක පිටිපස්සේ කොහොමද වෙන්නේ කියන එක මම ගොඩාක් හොයනවා. ඉතින් ඒකෙන් මම මගේ අර ඔළුවට ඇතුල් වෙනවා මේ කොහොමද මේ මිනිස්සු අනිත් අය රවට්ටන්නේ කොහොමද මිනිස්සුන්ව අන්දන්න පුළුවන්. ඉතින් මේ කරුණු ගොහිට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මේ වගේ මැජික් පිටිපස්සේ තියෙන රහස් හොයාගෙන ගියොත්. වීඩියෝ කතා එක්ක එකතු වෙලා ඉන්න ඕනේ යන්නේ ඒකයි. විද්‍යාව තාක්ෂණය වගේම මේ වගේ මනසට වැදගත් වෙන ගොඩක් දැනුම ඔයගොල්ලන්ට අරන් එනවා අනාගතේ මේ ඉගෙන ගන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් සහ මේ බලන ඔයාලා වෙනුවෙන් හරි වැදගත් කරුණු තමයි අරගෙන ඉන්නේ. ඉතින් subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ subscribe කරන්න ඕනේ. දැන් 10 ගාණක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම. එකතු වෙන්නේ නැත්නම් එකතු වෙන ඉස්සරහට තවත් බොහෝ කරුණු මේ වගේ දේවල් ඔයගලන්ට අරගෙන එනවා. හුඟක් අයට නොතේරිච්ච හුඟක් අය අපෙන් හංගන ඉතාමත් වැදගත් දේවල්. ගිහිල්ලා එන්න. මම සම්පත් වීඩියෝ කතාවේ